දැන් ඔබ බලන්න. ඇස් දෙක ලැබුණේ පිනට නම්. පිනට ලැබිච්ච ඇස් දෙකෙන් මෙච්චර කාලයක් මොනවද බලලා තියෙන්නේ කියලා. ප්‍රවෘත්ති, ඡන්ද ප්‍රතිඵල බලන්න බලපු ඒවා. දැන් බලන්න ජීවිත කාලෙට බණ පොත් කීයක් කියවලා තියෙනවද කියලා. ජීවිත කාලෙට රුවන්වැලි මහසෑය කී ගමනක් ඇස් වලින් සාදු කියා බැලුවද කියලා. ජයසිරි මහ බෝධීන් වහන්සේ සාදු කියා කී ගමනක් වැන්දද කියලා බලන්න. කිරිවේර වහන්සේ, දළදා වහන්සේ කී ගමනක් සාදු කියා වැන්දද කියලා බලන්න. කසාවතින් බබලන සිල්ගුණ දම් පුරන සංගරුවන බලන්න කී ගමනක් ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. පිනට ලැබිච්ච ඇස් දෙක වැඩිපුරම යෙදෙව්වේ පිනටද පවටද කියලා බලන්න. සසරේ හොඳ ඇස් දෙකක් ලැබෙයිද නැද්ද කියලා දැන්ම තීරණය කරන්න. ලේසි නෑ. ලේසි නෑ. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කොත් අපිට හිතෙනවා මේක පාපයක් කියලා. එහෙනම් කන් ඇහෙන්නේ පිනක විපාකයක්. පිනට ලැබිච්ච කන් වලින් මොනවද වැඩිපුර ඇහුවේ කියලා බලන්න. අල්ලපු ගෙදර අයගේ ඕපාදූප, අර ස්ත්‍රිය මේක මෙහෙමයි, අර පුරුෂයා මෙහෙමයි, විගඩන් සින්දු කම්පිරිලා දුක් අදෝන ස්වාමියාගේ කතා, බිරිඳගේ විලාප, තොවිල් පවිල් කනට ඇහිච්ච ඒවා, රණ්ඩු සරුව, ගෙවල් වල දරුවන්ගේ දුක් අදෝන කෙලවරක් නැහැ. කන් වලට ඇහිච්ච ඒවා. දැන් බලන්න බණ කී ගමනක් ඇහිලා තියෙනවද කියලා. කොරෝනා කාලය ආවට පස්සේ එක කතෝලික අම්ම කෙනෙක් මරණය ගැන තියෙන බණක් අහලා ඉදාම තේරුණාලු සනාතන ධර්මයක් මරණය වළක්වන්න බෑ. යාදිනි කරලා තවත් කෙනෙකුට බාර කරලා මරණයෙන් ගැලවෙන්න බෑ. මම බුදු කෙනෙක්ගේ ධර්මය අහනවා කියලා ඒ අම්මා මාස කිහිපයක් ඇතුළත මට මතක නෑ ඒ කාලේ මේ ළඟදී පින් අනුමෝදන් කරලා තිබ්බා. ධර්ම දේශනා 1000ක් එක දිගට අහලා. ඒ කියන්නේ එක ධර්ම දේශනාවක් පැයක් වුණත් පැය 1000ක් අහලා. දැන් මේ මොහොතට ඇත්ත නේනම් මේ හාමුදුරු කියන දේ කියලා තප්පරයක් හරි තේරෙනවා නම් තප්පරයක් හරි බනහපු නිසා. තප්පරයක් හරි බනහපු නිසා හැමදාම ධර්මය ඇහුවොත්, නිතර ධර්මය ඇහුවොත් ගොඩාක් දේවල් තේරෙන්න ගන්නවා.